ඊයේ පෙරේදා රාජකීය ඉස්කෝලේක ටීචර් කෙනෙක් මම කොළඹ බණක් කියන්න ගියපු වෙලාවේ ආවා. ඇවිල්ලා මට කියනවා ස්වාමීන් වහන්සේ අපේ ඉස්කෝලේ ළමයි කිසි වැඩක් නැහැ හරි හිතුවක්කාරයි අකීකරුයි දේශනයක් කරගන්න ඕනේ. ඒ වුන්දා ඇඳලා ඇවිල්ලා හිටපු සාරිය මේව පැත්තට හිටගෙන බඩ එම් පිටින්ම එළියේ. සාරිය කිරිපල්ලෙන් ඇඳලා ඉන්නේ. මම බිම් බලාගෙන ටීචර් හීන්ගේ උන්ට නෙමෙයි කියන්න ඕනේ මහේ උන්ට. හීන්ගේ උන්ට කියලා වැඩක් නැහැ ටීචර් මහේ උන්ට කියන්න ඕනේ. මහේ උන් හැදිලා ඉන්න එපා හීන්ගේ උන් හදන්න. මහේ උන්ගේ තාලෙට තමයි හීන්ගේ උන් යන්නේ. ඒකයි නිවැරදි වෙන්න ඕනේ. ඔහොම ඇඳගෙන ගිහිල්ලා තමයි චූටි එකෙක් කොහොම බඩ අත ගාගෙන ගියාලු. ඒ ගමන ටීචර් ඇහුවලු මොකද යකෝ පූසා වාගේ කරකෙන්නේ මම වටේම කියලා. අපි දෙන්න බඳිමුද කියලා. පාත්‍රේ ලිපියක් තිබ්බා දැක්කේ නැද්ද? පාත්‍රේ ලිපියක් දාලා තිබ්බා. ඊට පස්සේ ටීචර් අඬ ඔෆිස් එකට ගියාම විදුහල්පති අහලා දෙන ඇයි කියලා. ඒ ගමන කියලා. එන ගුරුවරයා විශ්සෝපයෙන් අර පොඩි එකාට තලණ්ඩමලු ඔට්ටු වෙන්නේ. ඒ ගමන විදුහල්පතිතුමා ළමයාත් ගෙන්නලා ගුරු මණ්ඩලෙත් ගෙන්නලා හොඳ විදුහල්පති කෙනෙක් ඉඳලා තියෙනවා. චූටි එකාගෙන් ඇහුවලු මයි පුතේ පුතා ටීචර්ගෙන් බඳිමුද කියලා ඇහුවද? ඔව් කිව්වා. ඇයි පුතේ? නෑ අපේ අම්මා වගේමයි. ගෙදර ගිහින් තියාගන්න කිව්වලු. අරකිට වල් හිතක් ඇවිල්ලා තිබ්බට හීන් එකාට වල් හිතක් තිබිලා නෑ. හීන් එකාට අම්මා වාගේ පෙනිලා තියෙනවා. අර ඇඟේ උණුහුම දැනෙනවනේ. මෙවුන්දගේ ඇඟේ එළියනේ තියෙන්නේ. මූ ඇවිල්ලා හේතු වෙනකොට අත ගන්නකොට අර උණුහුම දැකිලා අම්මා නැති කොල්ලාට ඒ මවුසෙනෙහස ඌ ප්‍රාර්ථනා කරලා තියෙන්නේ. මේකි වල්සෙනෙහස ඔළුවේ තියාගෙන ඉඳලා තියෙන්නේ. එයින්ද පේන්නේ කැත විදියට. ඒ පොඩි එකාව උන්දටම තිබ්බනේ පැත්තකට අඬ ගහලා. ඇයි පුතේ? එතකොට කියනවානේ අපි දෙන්න බඳිමුද කියලා. ඔළුව අත ගාලා ඇයි පුතා කියලා ඇහුවා අර ළමයාම කියනවා ගෙදර එක්කන් යන්න. මොනවටද? අම්මා නෑනේ මගේ. එතකොට ඒකිට තේරෙනවනේ ඒක. ඈ? එහෙම විමර්ශනයක් නෑ. දැකීමක් නෑ. හෙවීමක් නෑ. බාල පරම්පරාව පිරිසිදුයි. උන් ළඟ වැරදි නෑ. උන් නිකලල්. මහා පරම්පරාව එකින් එක වැරදි පුරුදු කරලා ජරා ජාතියක් ලංකාවේ හැදුවා. මම පොඩි කාලේ ඔයාලා පොඩි කාලේ පාතාලේ කියලා එකක් ලංකාවේ තිබ්බද? ලංකාවේ පාතාලේ කියලා එකක් තිබ්බේ නෑනේ. කවුද හැදුවේ? ඈ? හැදුවේ මේකේ හිටපු නායකයෝ. මේ ලංකාවේ නායකයෝ. මම බලන එදා මාධ්‍ය සාකච්ඡාවක කියවෙනවා පොලිස් ප්‍රතිතුමාටත් ඉඳලා තියෙනවලු පාතාලේ කොල්ලෝ. බලන්නකෝ. පොලිස් ප්‍රතිතුමා ගාව පාතාලේ කොල්ලෝ. ඉතින් දැන් පාතාලේ උන් අල්ලන්නේ කවුද? ඈ? පාතාලේට දඬුවම් දෙන්නේ කවුද? පාතාලේ බෝ කරලා තියන්නේ කවුද? කොහොමද පුතේ මේ ලෙඩේ නවත්තන්නේ? ලෙඩේ නවත්තන්න බෑ. මම ප්‍රශ්නයක් අහන්නද? බෞද්ධ දර්ශනයට අනුව පැවිද්දද උතුම් ගිහි ජීවිතේද? මම අහන්නේ සුද්ධ පැවිද්ද. හරිද? පැවිද්ද කියලා කිව්වම එක එක ඒවා පේන්න ගන්නවානේ. පැවිද්ද කියලා කිව්වේ සුද්ධ පැවිද්ද. ද උතුම් ගිහි ජීවිතේද? මොකද හිතෙන්නේ? ඈ? නාකි මෙවුන්දලා කපටි කයිරා ටිකයි. කියාපම් බොලන්.
බයි බෑඳුන්නේ වැරදුනොත් එහෙම ඉඳලා ඉවරයි. නෑ වරදින්නේ නෑ. ඔය හිතේ තියෙන එක තමයි හරි. කියන්නම හිතෙනවා බෑ ඉතින්. නේ කියන්නම හිතෙනවා. මේ මෙතන ඉන්න ඔක්කොගෙම වාගේ හිතට ආවා පැවිද්ද උතුම් කියලා කියන්න. පැවිද්ද උතුම් කියන්න හිතුණා. නමුත් කියා ගන්න තරම් අයියේ මදි. ඒත් ඔබ ඇත්තටම දැකලා නෙමෙයි ඔය කියන්නේ. පැවිද්ද උතුම් කියලා කියන්නේ ඔබ දැකලාද? අවබෝධයෙන්ද? නෑ මතු පිට බාහිර පෙනුමෙන් ඔය කියන්නේ. බාහිර පෙනුමෙන්. ඔබට අවබෝධ වුණා නම් නිර්වාණයට ළඟ පැවිද්ද, ගෞරවනීය පැවිද්ද, වන්දනීයයි පැවිද්ද, පූජනීයයි පැවිද්ද. ඒ නිසා සසර ගමනේ අනන්ත දුක් නිවන්න ලං වූත් සමීපතම වූත් හොඳම තැන වූත් පැවිද්දට මං කැමතියි කියලා ඔබට හිතිලා නැහැ. හිතුණා නම් අඩුම තරමේ මේ නාකි අය හරියෙන්න එපැයි. දැන් ලෝකේ කාගෙන එනකොට දැන් තේරිලානේ තියෙන්නේ දුක බව. නේ ඉමක් නැති දුක. සැපයි කියලා හිතලා ගත්ත ගෑණි තලනවා එම්මටනේ. තලනවා එම්මට. සැපයි කියලා ගත්ත මිනිහෙක් තලනවා එම්මට. ඒ සැපේ මත ඉපදුනා ළමයි. ඉවරයක් නැති කරුමයක්. අරුන් පස්සේ දුවලා එවුන්ගේ ලෝකේ හදන්න කියලා ඉලාතු බිඳගෙන ඔට්ටු වෙලා නිමක් නැති වේදනා විඳිනවා. හැබැයි ඒත් සියල්ලම දැන් විඳලා තියෙදි නාකි වයසේවත් එන්නේ නැත්තේ ඇයි? හීන් එවුන්ට නම් තේරුන්නේ නැහැ කියමුකෝ. මේ නාකියන්ට හරි තේරෙන්න එපේ. ඇයි එන්නේ නැත්තේ? තවත් මොකක් හරි පඩංගුවක් දිහා බලාගෙන ඉඳගෙන ඉන්න තිබ්බනම් ඇති. ඔව් අරුන්දලාර සිල් අරගෙන 3:00ට දුවන්නේ අහවල් එකටද? මොක රකින්නද හරිනම්? දැන් ජීවිතේ හැන්දෑ කාලේ තියෙන්නේ සියල්ලම ඉවරයි. අය මොකා බලන්නද යන්නේ? පෙරේතකම. නාකි වලත් පෙරේතකම හැරිලා නැහැ. කොයි හරි ඊතලකට හේතු වෙලා බුදිය ගන්න, කෙල්ලගේ උන් බලා ගන්න, කොල්ලගේ උන් බලා ගන්න, රැස් කරපු බූදලේ රැක ගන්න, ඔප්පු තිරප්පු පඩංගු ඔක්කොම අල්මාරිය වල දාලා තියාගෙන ඉන්නේ. වැඩිපුර නාකි කාන්තාව ගෙම්බෝ වෙලා උපදින්නේ. වෙන දෙයක් නෙමෙයි පඩංගු රකින්නම ගිහිල්ලා. අල්මාරියේ දා ගන්නවා, පෙට්ටගමේ දා ගන්නවා, පෙට්ටියේ දා ගන්නවා. ඕක තමයි ණයාගේ බිත්තරේ වාගේ බලාගෙන ඉන්නේ. ගේ ගෙම්බා බලන්නකෝ. ගේ මුල්ලකට වෙනවා. ඒ කාමරේට යන එනේ උන්දියා. ඇයි පිල්ලම් කොට බල අරකේ තියෙන උවට ඇහ ගහගෙන ඉන්නේ ගෙම්බා. දැඩි ආසාවට තෝදෙය මහසිතානෝ බැල්ලිගේ බඩේ ඉපදිලා අර නිදහන් ටික වටේ කැරක් හිටියා වාගේ ගේ ගෙම්බෝ වෙලා ඉපදිලා අරක දිහා බලාගෙන ඉන්නවා. ගෙදරේ උන් දන්නේ මේ ඉන්නේ අම්මා බව. ගෙදරේ උන් දන්නේ අත්තම්මා බව. අතු ගාගෙන යනකොට මුල්ලේ ඉන්නවා බඩ බැහැලා හැම තැනම ජරා කරලා කොස්ස දාලා ඇදලා ගත්තා. තල්ලු කරගෙන ආවා දොරකඩ ගාවට. කොස්ස පැත්ත දාලා ගානවා පුතා හොකී ගැහුවා වාගේ. ඔව් ගෙම්බා වැටපාවරේ දිහා වැටෙන්නේ. වැටපාවරේ දිහා වැටිලා ගෙම්බා ආපහු පයින්නවා පුතා දෙතුන් පාරක්. දෙතුන් පාරක් පැනලා හැරෙනවා ආපහු ගේ පැත්තට. පැන මං යන්නේ මෙව්වා මගේ. සිල් පිට සිල් ගත්තත් මෙයාලට එතන. මන් දන්නවා. මේක ඇත්තම මේ. සිල් පිට සිල් ගත්තත් වංචනික සීලයට ඒ ගමන නවත්තන්න බෑ. හොර සිල් වලට ඒ ගමන නවත්තන්න බෑ. හොරට දන් දීලා ගමන නවත්තන්න බෑ.
ඔව් මේ ළඟදී බණකට ගියා අත්දැකීම් එමට රජ රටවන්නියම බණක් තිබ්බේ බණට ගිහිල්ලා ධර්ම දේශනාවට මං එදා මාතෘකා කෙරුවේ තණ්හාව ගැන තණ්හාවේ ප්‍රභේද ඔක්කොම මං විස්තර කෙරුවා කාම තණ්හාව භව තණ්හාව විභව තණ්හාව විස්තර කරලා ඉවර වුණාම හොඳ දැනුගත් ආමුදුරු කණ්ඩායමක් හදලා ධර්ම පූජාව අනුමෝදන් කෙරුවා අනුමෝදන් කරලා දහම් පඬුරු එකතු කෙරුවා අටපිරිකර 5ක් යවුවා ඒගොල්ලන් ගෙනල්ලා අටපිරිකර 5ම පූජා කරා දහම් පඬුරු මළු දෙකකුත් පූජා කෙරුවා අර එළවලු දාන කූඩේකුත් පූජා කෙරුවා ඒගොල්ලන් මම් පින් දුන්නා පින් දෙන අතරේ අර කොල්ලන්ට ගන්න කිව්වා අරගෙන ගිහිල්ලා දහම් පඬුරු මළු දෙකයි අටපිරිකර 5යි හාඳුරන්ගේ කාමරෙන් තියලා එළවලු දාන කූඩේ මේ කැබ් එකේ පිටිපස්සට දැම්මා මම බණ කියලා මම ඔක්කොම ඉවරලා වාහනේ ගාවට ආවම පොඩි එකා කියනවා මේ පැටියමයි හිටියේ අපේ හාමුදුරනේ පිරිකර නම් දැම්මේ නැහැ මං කිව්වා දැම්ම යමන් කියලා දැම්ම යමන් කියලා මගට ඇවිල්ලා පොඩි එකාට කිව්වා මං පුතේ ඔය වාගේ සිද්ධි මගේ ජීවිතයේ අනේක වාරයක් මම විඳලා තියෙනවා දැන් ඔය මිනිස්සු ඔය සංඝයා වහන්සේට බනිනවා නින්දා කරනවා ඉතින් මෙහෙම බන කියලා වැඩක් නැහැ ඉතින් කාටද පුතේ ඉතින් කියන්නේ ඔය සෙනග ගොඩ මැද්දේ ලැජ්ජා නැතුව මේ සිවුරක් දාගෙන ඕක කියන්න පුළුවන්ද අපිත් ඒ ගොඩට වැටෙනවනේ ඒ හින්දා යමන් ඕක සාමාන්‍යයි කිව්වම දැන් කාටද පුතේ කියන්නේ මේ ලෝකේ හැටි එහෙම තාත්තා කසිප්පු බොනවා ගංජා බොනවා කුඩු ගහනවා පුතාට කියනවා පිළිවෙලට යමන් කියලා පුතාට කියනවා පිළිවෙලට යමල්ලු ඔවා දෙනු පරහට තමා සම්මතෙහි පීඨා සිට දුසිරි දනන් දෙන ඔවා වැද්දන් කියන බණමින් අනුන්ට අවවාද කරන්න ඉස්සෙල්ලා තමන් සුදුසු ගුණ ධර්ම වල පිහිටියේ නැත්තම් වැද්දා සත්තු මරන්න එපා කියනවා වගේ වැද්දාගේ ජීවිකාව දඩයම ඒක සත්තු මරන්න එපා කිව්වට කවුරුවත් පිළිගයිද නෑනේ අන්න ඒ වගේ එකක් අපේ සමාජයේ තියෙනවා සමාජයේ වැරදි කරනවා බිහි වෙන પરම්පරාවට කියනවා හොඳට යමල්ලා ඒ හින්දා හෘද සාක්ෂියට එකඟව තම තමන් දිහා බලන්න බලනකොට ඔබට පේනවා ඔබ කරලා තියෙන වැරදි බිරිඳට සලකන්නේ නැත්තම් සැමියාට සලකන්නේ නැත්තම් අම්මට සලකන්නේ නැත්තම් තාත්තට සලකන්නේ නැත්තම් දරුවන්ට සලකන්නේ නැත්තම් දෙමව්පියෝ අතහැරලා නම් ඔබට හොඳට පේනවා ඔබ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා නම් ඔබේ ස්වාමියා ඉඳිද්දි වෙන සැමියෙකුට ඇහැ පානවා නම් අත පානවා නම් ඔබේ බිරිඳ ඉඳිද්දි වෙන බිරින්දා කෙරෙහි ආල වඩනවා නම් ඔය රේඩියෝ එකේ දැන්වීමක් යනවා බලන්නකො ටෙලි නාට්‍යයක් පිළිබඳව දැන්වීමක් දානවා ඒ ටෙලි නාට්‍යයේ දැන්වීමේදී කියනවා උඹ දකින්නකොට මට අනියම් බිරිඳ දැක්කහම එන ප්‍රීතිය එන්නේ කියලා යාළුවට මේ කියන්නේ තමන්ගේ යාළුවට කියනවා යාළුවව දැක්කාම එන ප්‍රීතිය අනියම් බිරිඳ දැක්කා වාගේලු බලන්නකො ඒකට දීලා තියෙන ලකුණු වරප්‍රසාදේ ගෞරවණීය බව ඒ නාට්‍ය ලියපු එක හොයලා තලන්න එපාද ඕනෑම දෙයක්
සුංගාරික ඒවා තියෙන්න පුළුවන් කියන්නකෝ ඒකේ නාට්‍යයේ. නමුත් නාට්‍ය ප්‍රසිද්ධ කරගන්න කුණුහරුප දාලා වැඩක් නැහැ.